පාඩම් කරනවලු පාඩම් කරනකම් මම ඉන්නවලු ළඟට වෙලා. හරි? ඒ කියන්නේ දැන් රෑ කීයට හරි දෙකට හරි ළමයා එකට දෙකට නිදාගත්තත් අම්මා ළඟටලා ඉන්නවා. ඒ අම්මගේ ආදරේ. එතන ප්‍රශ්නයක් නෑ. අම්මා පුතාට ආදරේ බව පේනවා. එතකොට ඒකෙදි අම්මා කියනවා මං හිටියේ නැත්තම් බැරි වෙලාවකවත් මම නිදාගත්තොත් බැරි වෙලාවකවත් පුතාත් නිදා ගන්නවලු එහෙම. ඒ කතාව ඇතුලේ හොඳට හිතලා බලන්න ළමයි. අම්මා පුතාට ආදරේ බව පැහැදිලි. කවුද ආදරේ නැත්තේ? මම කෙලින්ම ඒකනම් කියනවා ඒක ආදරේ ඇති. ඒ ආදරේ ප්‍රමාණවත් තරමට නැහැ. යම් ප්‍රමාණයක ආදරේ ඇති. අම්මා පුතාට ආදරේ වුණාට පුතා අම්මට ආදරේ නැහැ. අම්මා පුතාට ආදරේ නිසා පුතා පාඩම් කරලා ඉවර වෙන තුරුත් අම්මා හැරගෙන ඉන්නවා. ඒක සෙල්ලමක් නෙමෙයිනේ. ඔයාලා නිකන් මෙහෙම කල්පනා කරන්නකෝ. දැන් තව කෙනෙක්ගේ වැඩකට අපි දායක නොවි. දැන් පාඩම් කරන එක දෙන්නෙක් එකතු වෙලා කරන්නත් බෑනේ. පුතා තනියම වැඩක් කරද්දී අම්මා ඒ වැඩේ වෙනුවෙන් තමන් තනිව ඉන්නවා කියන්නේ ඇහැරගෙන යම් ජීවිතේ යම් දෙයක් කැපකිරීමක් නේ. ඊට පස්සේ අම්මා කියනවා සර් පහුවදාට මම ඒ පන්ති යන කාලේ වෙච්ච දේවල් පහුවදාට මම පුතාට පන්තියට කෑම හදන්න එහෙම නැත්නම් ඉස්කෝලේට කෑම හදන්න මම කලින් නැගිටින්නත් ඕන. එතන මේ අම්මා නිදාගෙන තියෙන්නේ පැය 2යි 3යි. හරිද? ඊට පස්සේ වෙන්නේ අම්මා දවල් කාලේ වැඩකට යනවලු මොකක් හරි. ආයෙ මහන්සිලා ගෙදරට එනවා. ආයෙ හැරලා පේනවද අම්මලා දුක් විඳින විදිය? අම්මා අසීමාන්තිකව දරුවා වෙනුවෙන් කැප වෙනවා. දරුවා අම්මව මහන්සි කරනවා. වැරදි. ඒක වරදක්. මෙන්න මෙහෙම වුණා නම් ටික වෙලාවක් අම්මා හැරලා ඉන්නකොට දරුවට හිතෙන්න ඕන අම්මා නිදිමතේ පවුදාට හැරෙන්න ඕන. අම්මා යන්න මං මේ පාඩම් ටික කරගෙන. ඇයි මේක කාගේ එකක්ද? මේක කාගේ දෙයක්ද ළමයි? මේක ඔයාලගේ. අම්මලාගේ එකක් නෙමෙයිනේ. ස්වභාවිකව ගත්තොත් අම්මලා ඔයාලට කලින් ජීවිතේ සමුගන්නවා. නේ? එහෙම අකල් ප්‍රශ්නයක් උනේ නැත්තම් අම්මලා කලින් ජීවිතේ සමුගත්තාම ඔයාලා එපයි ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. තනිව නැගී සිටින්න පුරුදු වෙන්න ඕන. පීඩා දරාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. නිදි මරාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. මොකද ඔයාලා හිතන්න එපා පුතේ පාඩම් කරන එක ජීවිතේ හැම කාලෙම කරන්න වෙනවා කියලා. එහෙම හැම කාලෙම කරන්න වෙන්නේ නැහැ. එහෙම කරන්න වෙන්නේ සීමිත පිරිසකට. අර ඇකඩමික් පැත්තෙන් විතරක් ඉස්සරහට යන පිරිසට විතරයි පාඩම් වැඩ කටයුතු හැමදාම තියෙන්නේ. දැන් පුද්ගලිකව අපි ගත්තාමත් දැන් අපි අපේ ජීවිතේ විභාග ඔක්කොම ලියලා ඉවරයි. ආයි විභාග ලියන්න විභාග වලට පාඩම් කරලක් නැහැ. දැන් තියෙන්නේ තමන්ගේ ව්‍යාපාර කටයුතු ටික කරගෙන තමන්ගේ වෘත්තිය කරගෙන තමන් ඉස්සරහට ජීවිතේ පවත්වා ගන්න එක. ඒ කාලේ ඇතරම තමන්ට ලැබෙන ලොකු අධිපතිභාවයක්. තමන්ට ලැබෙන ලොකු නායකත්වයක්. තමන් නායකයෙක් වෙනවා. බිරිඳ නඩත්තු කරන්න ඕන, දරුවෝ නඩත්තු කරන්න ඕන, සේවක සේවිකාව නඩත්තු කරන්න ඕන. තමන්ට ලැබෙනවා වෙනම රාජධානියක් වගේ එකක්. කොහොමද එතකොට තමන්ගේ රාජධානිය තමන් හරියට ඒ රජකම කරන්නේ? මේ එක එක්කෙනාට ඕන විදිහට එක එක්කෙනාගේ අවකාශයේ ඇතුලේ තමන් හැදෙන්න පුරුදු වුණාම වැරදි. ඕවා දිගට පුරුද්දට යනවා. හරිද? වෙන්නේ ඕක. ඕක දිගට පුරුද්දට ගියාම ඔය ළමයාට තව කෙනෙක් ඉන්නම ඕන වෙනවා තමන්ගේ වැඩක් කරගන්න. දැන් ඔය සමහර පිරිමි ළමයි මම දැකලා තියෙනවා කියනවා යාළුවලා ඉන්න ගෑනු ළමයට. කොහමද? ඔයා ඉන්න ඕන කියනවා මගේ ජීවිතේ දියුණුව වෙනුවෙන්. ඔයා හිටියේ නැත්තම් මට දියුණු වෙන්න බෑ කියනවා. මෙහෙම එකක් තියෙනවා. දියුණුවට උදව් කිරීම ගැටලුවක් නෑ. හැබැයි වෙන්න ඕන මෙන්න මේ දේ. කවුරු හිටියත් නැතත් තමන්ගේ ජීවිතේ තමන්ගේ ඉලක්ක ගමන තමන්ට යන්න වීරිය තියෙන්න ඕන. අනිත් අයට ඇවිල්ලා ඒකට කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න පුළුවන්.